මෙතන ඉන්නේ දැක්මක් කියන විවසායකයන් නිකම්ම නිකම් බස්කාරයෝ නෙමෙයි. එදිනදා වැඩට යද්දී ඒගොල්ලෝ පිරිසුදු මනසින් සිනහවසු මූණේ වැඩට යනවා. එතකොට ඒගොල්ලෝ හොඳට වැඩ කරන්නේ. ඒගොල්ලෝ හොඳට වැඩ කරද්දී ඒ ආයතන වැඩ කරන ආයතන දියුණු වෙනවා. මේ වැඩ කරන ආයතන දියුණු වෙද්දී අපේ රටන දියුණු වෙනවා. Sets the tone for tonight, as brought to you by the Ceylon Luxury Bus Association, an event to honor those of us who have truly poured in their blood. Mr. G. Nishankar. මෙතන ඉන්නේ දැක්මක් කියන විවසායකයන් නිකම්ම නිකම් බස්කාරයෝ නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ අපි වෙන රටවල් වල ගියාම අපි දකිනවා ආසියානු රටවල් වල තාම මේකට ලොකු ස්ටෑන්ඩඩ් එකක් නැහැ. බස් රථ හොඳට ලස්සනට තියෙනවා. යුරෝපයේ යම් ගරුත්වයක් තියෙනවා. අපේ රට තුල මේක ලෝකයේ දකින්න හොඳම වස්ත්‍ර ශ්‍රේෂ්ඨයේ තියෙන හොඳම රටක් හැටියට ගෙනියන්න තමයි අපේ බලාපොරොත්තුව CLTA තුලින්. මම හිතන්නේ මේ මාවතේ අභිමාන මේ වගේ අපේ රටේ පළවෙනි සැරේට තමයි මේ වගේ වැඩක් කරන්නේ. මේකේ සියලුම අපේ බලාපොරොත්තුව තමයි මේ බස් රථ හිමියන් සහ බස් ඩ්‍රයිවර්ලා හොඳස්තරවරුන් අගයන්. ඉතින් අපි මේ CLTA තුලින් මම තාමත් කෙටියෙන් කියන්නම් මොනවාද අපි බලාපොරොත්තු වෙන්නේ කියලා. මේක තුලින් අපිට කරන්න පුළුවන් ගොඩක් වැඩ තියෙනවා. මේ බස් ශ්‍රේෂ්ඨයේ තාමත් අමාරුයි. මේක ලේසි වැඩක් නෙමෙයි. අපි සියලු දෙනා එතන ඉන්න සියලු විවසායකයන් දන්නවා මේක කොච්චරනම් අමාරුයි. මේ සමාගම තුලින් අපි බලාපොරොත්තු වෙනවා බස් රථ හිමියන්ගේ ජීවිත පහසු කරගන්න. මේ ව්‍යාපාරික කටයුතු පහසු කරගන්න. ඒ ව්‍යාපාරයේ තියෙන ලාභ වැඩි කරගන්න. මම ඔබ සියලු දෙනාට කියන්න කැමතියි මේක පෞද්ගලික දෙයක්වත් ආයතනයක් පිළිබඳ දෙයක්වත් අපි ප්‍රසිද්ධ වෙන්න කරන දෙයක්වත් නෙමෙයි. මේ රටේ ඇඟිච්ච ව්‍යාපාරයක් අවුරුදු ගණන් ගන්න නැති ව්‍යාපාරයකට යනක් දීමේ අරුමුණකින් කරන වැඩක් කියන එක මම ඔබ සියලු දෙනාට මතක් කරගන්නවා. ඒත් එක්කම මේ කරන මේ අපි අද දිනේ මෙන්න මේ පුංචි අඩියෙන් මම හිතනවා ඔබ සියලු දෙනාට වටිනාකමක් දැනේවි කියලා බස් රථ හිමිකරුවන් සියලු දෙනාට ලොකු ආඩම්බරයක් දැනේවි කියලා අපි මේ කරන්න යන වැඩේට සහ ඔබ සියලු දෙනා අපි ඔක්කොම දැන් එක පවුලක්. අපේ රටේ මිනිස්සු මම හිතන්නේ මිලියනයකට වඩා දවසකට බස් රථ වල ගමන් කරනවා. අපේ මේ කොන්දොස්තරවරයා වියතුරා හොඳ මනසකින් සිනහනුසු මූණින් හොඳ භාෂාවෙන් හොඳ විදියට හැසිරෙනවා නම් අපේ රටේ ඉන්න මිනිස්සු මිලියනයක් ඒ දවස් තුල වඩා හොඳට හැසිරෙනවා. ඒ මිලියනය එදිනදා වැඩට යද්දී ඒගොල්ලෝ පිරිසුදු මනසින් සිනහවසු මූණේ වැඩට යනවා. එතකොට ඒගොල්ලෝ හොඳට වැඩ කරන්නේ. ඒගොල්ලෝ හොඳට වැඩ කරද්දී ඒ ආයතන වැඩ කරන ආයතන දියුණු වෙනවා. මේ වැඩ කරන ආයතන දියුණු වෙද්දී අපේ රටම දියුණු වෙනවා. ඉතින් අපි සියලු දෙනා අවුලා කොහොම හරි ක්වොලිටි වෙනවා. අපි මේ මතු පිටින් පමණක් නෙවෙයි මේ ලයිව් වලින් පමණක් නෙවෙයි අපේ ඇතුලේ ඉඳන් එළියට අපි හොඳ මිනිස්සු වෙමු. පළවෙනියට දෙවෙනියට අපේ ඇතුලේ ඉඳන් එළියට අපි ක්වොලිටි වෙමු. අපි එහෙම ක්වොලිටි වුණාම දන්නේම නැතුව අපේ රටේ පුංචි හරි වෙනසක් අපි සියලු දෙනා එක්ව වුණාම අපිට දැනගන්න කරන්න